අපි බලමු ඥානකාරක බුද්ධ ග්‍රහය නියෝජනය කරන අය කොහොමද කියලා. එයාගේ ගතිගුණ අපි බලමු. ඒ අය නියෝජනය කරන ලග්න මොනවද? බුද්ධ ග්‍රහයගේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා දැන් අපි කතා කරමු. අයිබෝවන්, මම ජ්‍යොතිර්විද්‍යා හා අංක විද්‍යාවේදිනේ ලක්ෂී පුෂ්පලතා පෙරේරා. අපි කතා කරමු බුධ ග්‍රහයා ගැන. බුධ ග්‍රහයා නියෝජනය කරන්නේ මිථුන කන්‍යා ලග්න වලින් ඉපදුණු අය. බුධ ග්‍රහයා නියෝජනය කරන අය. එතකොට ඒ අය 5 14 23 ඉපදෙනවා කියන්නේ ඒ අයගේ පුද්ගලික අංකය 5. ඔතනදී 5 වෙනිදම ඉපදුණු කෙනා බුද්ධගෙම ගති තමයි නියෝජනය කරන්නේ. බුද්ධගෙම ගති නියෝජනය කරනවා. එතකොට තනි අංකය. එතකොට ද්විත්ව අංක විදිහට වැටෙනවා 14 23. 14 කියන්නේ 1යි 4යි 5යි. එතකොට එතන පුද්ගලික එතන 5 වැටෙනවා. එතකොට 23 කියන්නේ 2යි 3යි 5යි. ඒ විදිහට තමයි ඒ අයට දිනේ පුද්ගලික අංකයේ විදිහට දෙන්නේ අපි. එතකොට 5 කෙනා බලවත් වෙනකොට 14 කෙනාගේ පුද්ගලික අංකය 5 වුණාට එයා 1යි 4යි එකතු වෙලා තමයි 5 හැදෙන්නේ. එතකොට 1 කියන්නේ රවි, 4 කියන්නේ රාහු, යුරේනස් ග්‍රහය නියෝජනය කරන කෙනා. එයා ඇවිල්ලා අර 5 කෙනාට වැඩිය එතන වෙනස්ම ගතියක් එතනදී පෙන්වන්න කරන. 1යි 4 කියන්නේ නිකන් සැරපරුෂ බව, ආත්මර්ථකාමී බව, දෙයක් ඕනවට වැඩිය දෙයක් ගැන හරි විදිහට අර පහේම විදිහට නෙමෙයි යා බලන් ටික සැරපරුෂ ගතිය, ටික නපුරු ගතිය එන්න පුළුවන්. ඒ වගේ ගති තියෙනවා. තමුන් දෙයක් බලාපොරොත්තු වෙන විදිහ නිකන් වෙනස්ම අදහස් තියෙන අය වෙන්න ඕනේ. වෙනවා අනිවාර්යයෙන්ම 14 කෙනා. 23 කෙනත් 2යි 3යි සඳුයි ගුරුයි දෙන්න එකතු වෙලා තමයි 23 හැදෙන්නේ. එතනදී ඒ අයගේ ගතිත් 5 කෙනාට වැඩිය ගතිගුණ වෙනස්, පුද්ගලික අංකේ 5 වුණාට නමුත් මේ අයට ඉදිරියට යෑමේ ශක්තිය මේ අංක 3 මෙපදලා ඉදිරියට යෑමේ ශක්තිය හොඳට තියෙනවා. සසර පින් තියෙනවා මේ අයට. බුද්ධ නියෝජනක ඥානකාරක බුද්ධ හොත ඥානයේ බුද්ධිය තියෙන අය. මේ අය පොතපත ඇසුරෙන් උගත් දෙයින් රැකියාවක් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට අපි කතා කරනවා නම් මේ අය මනසට මුල් තැන දීලා කටයුතු කරන අය මේ අය. මනසට මුල් තැන දෙයක් ගැන පසුතැවෙන ගතිය මේ අයට බොහොම තියෙනවා. දෙයක් ගැන ඕනට වැඩි හිතනවා. ලන්ද බොලඳයි නිකන්. මේ අය නිකන් බොලඳ ගතිය ගොඩක් දුරට තියෙනවා. අර ඒගොල්ලන්ගේ ඥානය නිසාමද බන්දා ඥානය කියන්නේ එහෙම ලොකු දෙයක් අර ඕන දෙයක් නිකන් මේ අය මේ දෙයක් තමුන්ගේ දේ ඕනෑම කමින් කරගන්න නිකන් කපටි ගතියක් මෙයාට මම හැමතිස්සෙම කියනවා ඒ ටික කපටි ගතියක් තියෙනවා මේ අයගේ. තමුන්ගේ වැඩේ කොහොම හරි කරගන්න තමයි බලන්නේ. ඥානයේ බුද්ධිය තියෙනවා නැතුව නෙවෙයි. නමුත් තමුන්ගේ වැඩේ කරගන්න අනේ ප්ලීස් කොහොම හරි අනේ අපිට මේක කරගන්න ඕන. අන්න ඒ වගේ නිකන් අර ඒ ගතිය තියෙනවා. කොහොම හරි තමුන්ගේ වැඩේ කරගන්න බලන ගතිය තියෙනවා. මේ අය ආදරණීයකම තිබුණට මේ අයගේ ආදරණීය ගතිය ඒක ආත්මార్థකාමී ගතියකට බවට ඒගොල්ලෝ පෙරලා ගන්නවා. ඇත්තටම තමුන්ගේ වාසියට ගොඩක් දුරට හරව ගන්නවා. ගොඩක් අය හැමෝම නෙවෙයි. ඒක ඔතනදී ග්‍රහ බලපෑනොත් ඔතනදී බලපානවා. පුද්ගලික අංකෙත් 5, දෛවංකෙත් 5 එනවා කියලා කියන්නේ ඒගොල්ලෝ කියන්නේ දියුණුවට වැඩි ඒගොල්ලෝ දෙයක් යම පෙන්නන ගතිය ඒගොල්ලන්ගේ තියෙනවානේ. තමුන් දන්න දෙයට වැඩිය දෙයක් පෙන්නන ගතිය, පඬිත ගතිය. එතනදී ඒගොල්ලන්ගේ තියෙනවා නැතුව නෙවෙයි. පුද්ගලික අංක 5. එතකොට පුද්ගලික අංක 5 දෛවංක 6 එනවා නම් ඒ අයට දැන් පුද්ගලික අංක 5 කෙනාගේ අර මේවා ගතිය බුදගේ ගතිය විනාශ කරන එනවා දෛවංක. එතකොට 8 આવොත් එයාට අර යන්න හදන වේගයට යන්න බැරි ගතියක් තියෙනවා. 4 આવොත් එයා ටික කඩාකප්පල්කාරී ගතියක් එනවා. අපි කියමු 14 වෙනිද ඉපදිච්ච කෙනා දෛවංකේ 4 වුණා කියලා. එතකොට එයා උන්ට යන්න හදන වේගයට එයාට යන්න බැරි ගතියක්, බාධා සහිත ගතියක් ඇති වෙනවා. පැහැදිලිවම. ඒ පුද්ගලික අංකේ 5 කෙනා දෛවංකේ 6 આવොත් එයාට ඉදිරියට යෑමේ ශක්තිය තියෙනවා. දෛවංකේ 8 එනවා කියන්නේ ඒත් ඒ වගේ. දෛවංකේ 8 එනවා නා අපි කොතනදද කතා කරනවා දෛවංකේ 4 8 එනවා කියන්නේ අනිවාර්යෙන් ඒ අයට බාධා වීමේ ඉඩකඩ වැඩි. මන්දගාමී කුමන හෝ අංශකින් ඒ අය හිර වෙන තැනක් එතනදී පෙන්වුම් කරනවා. 9 එන කෙනා අධිවේගී චරිතේ එයාගේ සසරින් ගෙන ආපු අර ගැම්ම ඉදිරියට යෑමේ ශක්තිය අනුන් අයිබබවා ඉදිරියට යෑමේ ශක්තිය ඒ අය තුල තියෙනවා. 9 කෙනා දෛවංකේ 9 කෙනා සංසාරෙන් ගෙන ආපු දේනේ උතනදී දෛවයේ අංකයෙන් පෙන්වුම් කරන්නේ. එතකොට එයා කෙනෙකුට බය නැහැ. ඉදිරියට යෑමේ ශක්තිය හැමදේම තියෙන. ඒ නිසාම තමුන් වෙනසෙන්න ගතියට වැඩ වෙනවා. ඇත්තටම ඒගොල්ලෝ කෝප වීම, හදිසි අනතුරු, හදිසි අනුන්ගේ රණ්ඩු වලට පැටලිලා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. පුද්ගලික අංකේ 5 වුණත් එතන වැඩක් නැහැ. දෛවංකේ 9 වුණොත් එතනදී ඒන මේවක මම හැමතිස්සෙම කියනවා දෛවංකේ 9 එන කෙනාගේ තත්ත්වය මොකක්ද කියන එක. එතකොට මේ අය 5-14-23 වෙනදා ඉපදුණු අය මේ අය හොඳ ඥානීය බුද්ධිය තිබුණාට මේ අයගේ උගත්කම තුලින් උගත් ඒ ඉදිරියට තමුන් ඉදිරියට යෑමේ ශක්තිය තියෙනවා. මේ අයට යන්න පුළුවන් ගුරු
අංශයෙන් අධ්‍යාපනය කියන්නේ පොතපත ඇසුර උගත් දෙයින් රැකියාවක් කරන්න පුළුවන් හොඳ ඥානීය බුද්ධිය තියෙනවා. ව්‍යාපාරවලට මේ අය බොහොම හොඳයි. හොඳ කපටිකමෙන් ව්‍යාපාරය කරගන්න. ඒ කියන්නේ කපටිකමක් කියන්නේ ඒක කපටිකමක් නෙවෙයි. අර ව්‍යාපාරයට සුදුසු නුවණ. අර ඒකට සුදුසු නුවණ එතන. ඒ නුවණ එයා යොදවනවා. පහ කෙනත් එමය අතර හය කෙනත් ඔය වගේ. ඒක අපි හය ගැන ඊළඟට කතා කරමුකෝ. එතකොට ඒකයි අපි කියන්නේ පහ කෙනාගේ ආකර්ෂණ ශක්තිය. කෙනෙක්ව ආකර්ෂණය කරගන්න Tamanට දෙයක් යම්කිසි දෙයක් පතුරවල හරින්න ඕන කෙනෙක් ඉදිරියට යන්න පුළුවන් ගතිය, ආදරණීය ගතිය, Tamanට ඕන විදිහට දෙයක් උමනා දේ Tamanට ලබා ගන්න ඕන දෙයක් පූජා කරන්න හදන ගතිය, ඕන දෙයකට මුදල් වෙනින් ඕන තරම් කැප වෙන ගතිය ඒගොල්ලන්ගේ තියෙනවා. මුදල් හොයන්න ඒගොල්ලෝ ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති. මුදල් හොයනවා නම් ඕන අභියෝගයක් බාර ගන්න වැඩ කරන්න පුළුවන් ගතියක් ඒ අය තුල තියෙනවා. තමුන් උගත් දෙයින් රැකියාවක් කරන්න පුළුවන්. බොහොම ඥානීය බුද්ධිය තියෙන නිසා. නමුත් ඒකම වෙලාවකට තමුන්වම වෙනසෙන තත්ත්වයක් වෙන අවස්ථාවල් තියෙනවා. අර දෙයක් ඕනට වැඩිය වැඩි වුණාමත් බෑනේ කරන්න ඕනම කෙනෙකුට එහෙමනේ අංකේ පත්තන බලපෑමක් නෙමෙයි ඕනම දෙයක් ඕනට වැඩිය ඕවර් තින්කින් හිතන්න ගියොත් මොකද ඕවර් තින්කර්ස්ලා ඒගොල්ලෝ තේරෙනවද අනුන් අභිබවාම මම යනවාමයි කියන ඉදිරියට ඒ යෑමේ ශක්තිය නිසා අර දෛවයෙන් එන අපි කියමු දෙක පහ හත ඒගොල්ලන්ට දෛවංකයා උතින් අරකේ ඥානේ බුද්ධි අතනින් එන පිකප් එකත් එක්ක මේගොල්ලෝ කොහෙ ගිහින් අතර වෙනවද කියලා හොයන්නත් බෑ සමහර වෙලාවට මු සාමාන්‍ය කරගෙන යන්න හොඳ තැන්වල ඉන්න අය ඉන්නවා. ඇත්තට ඕන කෙනෙකුව ආකර්ෂණය දිනාගෙන ඉදිරියට යන්න පුළුවන් හොඳ ශක්තිය තියෙනවා. තමුන් මෙහිම වෙනසන වෙලාවලුත් තියෙනවා. ඉතින් දෛවංකයෙන් බලපාන ඒ දේවල් තියෙනවා. ලස්සනට යනවා නම් යන්න පුළුවන්. හොඳ ආකර්ෂණ ශක්තිය තියෙන අය තමයි 5-14 23 ඉපදුණු අය. එතනින් විශේෂයෙන් කියන්න ඕනේ 5 ඉපදුණු කෙනා බුධ ග්‍රහය තමයි නියෝජනය කරන්නේ. 5යට හොඳටම ගැලපෙනවා 5 වෙනිදා ඉපදුණු අයට හොඳටම ගැලපෙනවා 6 වෙනිදා ඉපදුණු අය 15 වෙනිදා ඉපදුණු අය එතකොට 24 ඒ වගේ අය යන්න පුළුවන් ගලපගෙන යන්න පුළුවන් පහම යන්න ගියාම අමාරු දෙන්නගම එක පඬිතුකම උතන තියෙන්නේ බුද දැන් බුදගේ දෙන්න බුදගේ උතනදී මිතුන කන්‍යා දෙන්නෙක්වම බැන්දොත් පහයි පුදිච්ච කෙනා එයා අපි කියමු පහයි පුදුණු කෙනා මිතුන ලග්න එක්කෙනෙක් කියලා නැත්තම් කන්‍යා ලග්න කෙනෙක් කියමුකෝ එතකොට එයාම බඳිනවා ඒ වගේම බුදගෙම කෙනෙක් දැන් මිතුන කෙනා කන්‍යා එක්කෙනෙක්ව බඳිනවා පස්වෙනි පුදිච්ච කෙනා අරයා දිනේ කෙසේ වෙතත් එයාගේ ලග්නෙත් කන්‍යා නම් ඕන බුදනේ යන්නේ උතනදී උතන ගැටීම් නැතිවීමේ ඇති. අති පඬිතුකම දෙන්නගේ පාණ්ඩිත්වය දෙන්න එක්කෙනෙක් අභිබවා යන්න හදන ගතිය එතනදී ලොකු ප්‍රශ්න ඇතිවීමේ ඉඩකඩ තියෙනවා පෞල් සංස්ථාව තුල උනත්. ඕනටත් වැඩි පඬිතු එකතු වුණාමත් යමක් කරන්න බෑනේ. දෙන්න අර නොගැලපෙන දෙන්නෙක් එකතු වෙනවා කියන්නේ ඒ දෙන්නගේ ගැළපීම ඕනට වැඩිකම නිසාම පඬිතුකම නිසාම දෙන්න සමහර තැන් බිඳ ගන්නවා. ඉතින් ගලපගෙන යනවා නම් යන්න පුළුවන්. නමුත් එක්කෙනෙක් අභිබවා එක්කෙනෙක් යනවම තමයි. එක්කෙනෙක් අභිබවා එක්කෙනෙක් යන්න හදන. එක්කෙනෙක් ඉවසීමෙන් කටයුතු කරලා අනිත් එක්කෙනාට ඊට දීගෙන ඉන්නවා නම් ඉවසීම ප්‍රගුණ කරගෙන යන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඉතින් එහෙම ඉවසනවා කියලා හැමෝම ඉවසන්නෙත් නෑනේ. හැමෝම ඉවසන්නෙත් නැහැ. හැමෝම ඉවසන්නෙත් නැහැ. ඉතින් අරයා වැල යන පැත්තට මැස්ස ගහගෙන ඉන්න දන්න කෙනා කොහොම හරි පහ කෙනා. තමුන්ට ඕන වැඩේ කරගන්න මොන දේ වුණත් කරන්න පුළුවන්. චරිත කියන එක තමයි කියන්න තියෙන්නේ. තමුන්ට ඕන විදිහට ඒක හදා ගන්නවා. මුදල් වෙනුව අපි ඕන අභියෝගයක් බාර ගන්න පුළුවන් චරිතයක් තමයි බුද්ධ ග්‍රහය නියෝජනය කරන 5-14-23 ඉපදුණු අය ගැන තමයි අපි දැන් කතා කළේ. ඒ අය බොහොම ආදරණීය චරිත. අපි ඒගලට බොහොම ආදරණීය චරිත. ආදරේ ගොඩාක් බලාපොරොත්තු වෙන ඒගොල්ලෝ හරි ආදරණීය, හරි සියුමැලි, සෙන්සිටිව් ගතිය තියෙනවා බොහොම ඒගොල්ලන්ගේ. නමුත් ඒකම වෙලාවකට තමුන්ගේ ආයුධය විදිහට පාවිච්චි කරනවා. ඒකෙන් අර කෙනෙක්ව නම්මව ගන්න බලන්න තමුන්ගේ පැත්තට හරව ගන්න බලන්න අනුන්ව යටත් කරන් ඉන්න හදන ගතිය තමුන්ගේ පැත්තට කෙනෙක්ව යොමු කරව ගන්න හදන ගතිය අන්න ඒක තියෙනවා. නමුත් ඉදිරියට යෑමේ ශක්තිය තියෙන අය තමයි මේ දිනවල ඉපදුන අය ගැන කියන්න තියෙන්නේ.